ආයුබෝවන් මිතුරනි ද එලියන් වෙත සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ හැමෝම කතා වෙන හැමෝම කුතුහලයෙන් බලන මාතෘකාවක් ගැන. ඒ තමයි 2026 අලුත් අවුරුදු නැකත් සීට්ටුව. මේ නැකත් සීට්ටුව පිටුපස සැඟවුණු අනතුරක් තියනවාද? ජ්‍යොතිෂ්‍යවේදීන් අතර ඇති වෙලා තියෙන මේ දැවැන්ත මතභේදයට හේතුව මොකක්ද? අද අපි මේ හැම දෙයක්ම විද්‍යාත්මකව සහ ජ්‍යොතිෂ්‍යමය වශයෙන් ගවේෂණය කරනවා. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මොකද අවසානයේදී ඔයාලට පුදුම හිතෙන ඇත්තක් කෙලිනවා. මේ පාර අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වුණා විතරයි ජ්‍යොතිෂ්‍ය ලෝකෙම කැළඹුණා. ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදීන් කීප දෙනෙක්ම මේ නැකත් සීට්ටුවට අස්සම් කරන්න ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔවුන් කියන්නේ මේ නැකත් සකස් කරලා තියෙන්නේ වැරදි වෙලාවල් වලට සහ වැරදි ග්‍රහ පිහිටීම් වලට කියලා. මේ බෙදීම නිසා මිනිස්සු අතර ලොකු අවිශ්වාසයක් ඇති වෙලා තියෙනවා. අපි හැමදාම විශ්වාස කරපුවා අපි හැමදාම පිළිපැද්ද නැකත් සීට්ටුවට මෙහෙම උනේ ඇයි? මේක පිටුපස්සේ තියෙන ඇත්තම කතාව මොකක්ද? දැන් අපි බලමු මේ නැකත් සීට්ටුවේ තියෙන ප්‍රධාන ගැටලු මොනවද කියලා. පළමු ගැටලුව තමයි මෙවර ආහාර පිසීම සහ වැඩ ඇල්ලීම වගේ නැකත් යෙදිලා තියෙන්නේ මධ්‍යම රාත්‍රී 12 පසුවයි. ජ්‍යොතිෂයට අනුව රාත්‍රී කාලය අසුබ කාලයක් විදිහට සලකනවා. සූර්යාගේ ශක්තිය ලැබෙන දවල් කාලයේ නැකත් ගැනීම තමයි සාමාන්‍ය සිරිත. නමුත් මෙවර රාත්‍රියේ නැකත් ගැනීම නිසා ලැබෙන ශක්තිය අසුබ විය හැකි බවට බොහෝ දෙනෙක් අනතුරු අඟවනවා. දෙවැනි ගැටලුව තමයි මේ කාලය වන විට රවි සහ ශනි කුම්භ රාශියේ එකට ගමන් කරනවා. ජ්‍යොතිෂයට අනුව මේ දෙන්නා සතුරු. ඔවුන්ගේ සංයෝගය දැඩි පීඩිත අවස්ථාවක් විදියට සලකනවා. මෙවැනි වෙලාවක නැකත් ගැනීම රටට සහ ජනතාවට අසුබ ඵල දිය හැකි බවට ජ්‍යොතිෂ්‍යවේදීන් අනතුරු අඟවනවා. මේ ග්‍රහ පිහිටීම් නිසා රටේ ආර්ථිකයට, දේශපාලනයට සහ ජනතාවගේ ජීවිතවලට අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. මේ ගැටලු නිසා නැකත් කමිටුවේ හිටපු ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදීන් කිහිප දෙනෙක් වෙනම විකල්ප නැකත් සීට්ටුවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් කියන්නේ රාජ්‍ය නැකත් සීට්ටුව වැරදි බවත්, ඔවුන් ඉදිරිපත් කරන නැකත් පිළිපැදීමෙන් අසුබ ඵල දුරු කර ගන්න පුළුවන් බවත්ය. දැන් මිනිසුන් ඉන්නේ ලොකු ප්‍රහේලිකාවක. පිළිපදින්න ඕනේ රාජ්‍ය නැකත් සීට්ටුවද නැත්නම් විකල්ප නැකත් සීට්ටුවද? මේ බෙදීම නිසා රටේ ජනතාව අතර ලොකු ව්‍යාකූලත්වයක් ඇති වෙලා තියෙනවා. අපි ද එලියන් channel එකේ හැමදාම කතා කරන 2026 පෙරළිය සහ මේ නැකත් සීට්ටුව අතර සම්බන්ධයක් තියෙනවද? විශ්ව ශක්තියේ බලපෑම් නිසා මේ වගේ සිදුවීම් ඇති වෙනවද? අපි විශ්වාස කරනවා මේ වගේ මතභේද සහ ව්‍යාකූලත්වයන් විශ්වයේ සිදුවන දැවැන්ත වෙනස්කම් වලට පෙර නිමිති කියලා. 2026 සිදුවන පෙරළියට මේ නැකත් වලින් ඇති වෙන බලපෑමත් සම්බන්ධ කරලා බලන්න පුළුවන්. සමහර විට මේ වැරදි නැකත් නිසා රටේ ආර්ථිකයට අහිතකර බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් මිතුරනි 2024 අලුත් අවුරුදු නැකත් සීට්ටුව පිටපස තියෙන ඇත්තම කතාව මේකයි. ඔයාලා හිතන්නේ මොකද්ද? පිළිපදින්න ඕන නැකත් සීට්ටුවද නැත්නම් විකල්ප නැකත් සීට්ටුවද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ වැදගත් සහ කුතුහලයේ දනවන වීඩියෝ බලන්න ද එලියන් subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු. හැමෝටම ජය.